iPhone කියලා පිළිගන්න අදත් මගේ ආදරණීය නාල හැමෝම ඉතින් නාලිකාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මම අද ආවා මිස්ටර් පොත්තු outlet එකට මාර්ගම. ඉතින් මම ආසම කෑම try කරලා බලන්න හදන්නේ අද. ඒ තමයි සිංහල ආර්ය පොත්තු. ඉතින් මම හරිම ආසාවෙන් හිටිය සිංහල ආර්ය පොත්තුව try කරන්න මිස්ටර් පොත්තු එකට ඇවිල්ලා. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ මහරගම outlet එකට. ඉතින් මම මේගොල්ලන්ගේ small portion එකක් තමයි ගත්තේ. මේක වුණා මට රුපියල් 1300ක්. අපි එහෙනම් try කරලා බලමු කොහොමද මිස්ටර් පොත්තු එකේ සිංහල ආර්ය පොත්තු එකේ රස කොහොමද? ඇත්තටම මේ ගෙවන මුදලට ඇත්තටම සාධාරණව අපිට මේක දෙනවද කියලා බලන්න. ඉතින් channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මතක් කරන්න ඕනේ ඉතින් මගේ කලින් YouTube channel එක බලපු travel it with ලක්ෂාන් YouTube page එක බලපු ඔයාලා හැමෝම මේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් කලින් channel එකේ subscribersලා 4700ක් විතර හිටියා. ඉතින් එකපාරටම මගේ page එක hack කරා. ඉතින් දැන් ඉතින් මගේ මේ අලුත් page එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි බලමු මහරගම මිස්ටර් පොත්තු outlet එකේ සිංහල ආර්ය පොත්තු කොහොමද රස කියලා. ඉතින් ඔයාලා කැමති තැන් මට කමෙන්ට් දාලා යන්න. ඔයාලා කැමති නම් කැමති රසල කන්න බොන්න කොයිද තියෙන්නේ? මේ ප්ලේස් ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න. ඒතකොට මම මේ ප්ලේස් වලටත් යනවා. එහෙනම් අපි අද try කරලා බලමු මහරගම outlet එකේ සිංහල ආර්ය පොත්තු කොහොමද මිස්ටර් පොත්තුගේ රස කියලා. ඉතින් ඔන්න ඉතින් මට හම්බෙලා තියෙනවා මම ඕඩර් කරපු සිංහල ආර්ය පොත්තු එක ස්මෝල් පෝෂන් එක මම ඕඩර් කළේ. ඉතින් තාම රස්නේයි හොඳ සුවඳක් එහෙම තියෙනවා. ඔන්න ඉතින් හොඳ සුවඳක් තියෙනවා. මාරම රස්නේ. ඉතින් මේ ස්මෝල් පෝෂන් එක වුණා මට 1300ක්. මොන අපි එනම් මේක try කරලා බලමු කොහොමද කියලා. ඉතින් මේක හොඳ පොත්තු රොටි වලින් තමයි හොඳ රෙඩි වෙලා තියෙන්නේ. හොඳට විචිරබල් එහෙම හොඳට දාලා කැරට් ප්ලීස් මේ හැම දෙයක්ම දාලා තියෙනවා. අපි එනම් කොහොමද කියලා බලමු රස. එහෙම තියාගමු. මේකට අපිට හොඳ ග්‍රේවි එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම හොඳ චිලි පේස්ට් එකක් හම්බෙලා තියෙනවා. वाव මාරම රසයි සූදයි. බලමු මාත් තියෙන්නේ කොහොමද ඒක රෙඩි වෙලා තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම දාගමු. දුම් දානවා. ඉතින් අද දුම් දාගෙන තමයි ඉතින් ලක්ෂණය කන්නේ. මිස්ටර් පොත්තු outlet එකට ඇවිල්ලා. මේක පැත්තකින් තියාගමු. මේකට චිලි පේස්ට් එකේම හොඳ සුවඳක් තියෙනවා. බලමු කොහොමද කියලා. චිලි පේස්ට් මම ගොඩක් කනවා. පොඩ්ඩක් යහමින් දාගත්තා. අපිට හැන්දක් හම්බෙලා තියෙනවා. කැරට්ටුවක් හම්බෙලා තියෙනවා. දැන් හැන්දෙන් try කරලා බලමු කොහොමද කියලා. මුලින්ම අපි try කරලා බලමු නිකන් කොහොමද කියලා. ඉතින් මේක මාරම සුවඳයි. ඒ වගේම හොඳ කොත්තු රොටි වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. සිංහල ආර්ය කොත්තු. හොඳයි ස්පයිසි. ස්පයිසි එක නම් නියමටම තියෙනවා.
Hmm. 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 අපි කිරිබේස් පොඩ්ඩක් ඇත් කරගෙන බලමු. Hmm. කිරි පේස්ට් එක නම් ඇත්තටම නියමයටම තියෙනවා. කොත්තු එක නිකන් හොඳ ස්පයිසි ගතියක් තියෙනවා. සුපිරියටම තියෙනවා. මේකට කැරට්, ලීස් මේ හැමදේම දාලා තියෙනවා. කරපිංචක් දාලා තියෙනවා, ලුණු මේ හැමදේම ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ පෝෂන් එක ගැන ගත්තොත් ඇත්තටම ස්මෝල් පෝෂන් එක එක්කෙනෙක්ට නම් මට පිරෙන්නම තියෙනවා. ආයි කියන්න දෙයක් නැහැ. එක්කෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්. චිකන් නැද්ද? හොඳ ස්පයිසි. ආයි නේද? කියන්න දෙයක් නැහැ. හොඳට ස්පයිසි ගතියට සුපිරියටම තියෙනවා. චිකන් ඇඩ්ඩෙන්නේ නැද්ද මන් දන්නේ. ඒ ග්‍රේවි ටිකකුත් දාලා try කරලා බලමු. ග්‍රේවි එකත් නිකන් මොනවද මේ ටික් එකටම තියෙනවා. ග්‍රේවි එකත් ආයි හොඳ ටික් වෙන්න තියෙනවා. රස නම් අවුලක් නෑ ගයිස්. රස හොඳටම තියෙනවා. හොඳට ස්පයිසි ගතියට සිංහල ආරිය පොත්තු එක නම් සුපිරිය රසක් තියෙනවා. චිකන් ඇඩ්ඩෙලා නෑ වගේ. චිකන් නෑ. ඉතින් චිකන් ඇඩ්ඩෙන්නේ නැද්ද දන්නේ නැහැ මේකට. අපි තව ටිකක් try කරලා බලමු. අර කන්න පුළුවන් දවසක්.
මට සිංහල ආර්ය කොත්තුවකට 10න් 8ක් විතර දෙන්න පුළුවන්. හොඳ ස්පයිසි. ආයි මොනවද අර අපි නාසිකුරන් කන් නාසියක් කනවා වගේ හොඳ ස්පයිසි ගතියට සුප්‍රේටම තියෙනවා. වීටබල් එහෙම නම් හතරම තියෙනවා දාලා තියෙනවා. මට කියන එකම අවුල අහලා බලන්න ඕනේ චිකන් ඇඩ් වෙනවද කියලා. චිකන් නම් ඇඩ්ලා නැහැ. රොටි කෑලියේම හොඳට හීනියට දාලා තියෙනවා. ඒ වගේ මාළු දිලිසුත් දාලා. මාළු දිලිසුත් තියෙනවා. චිලි පේස්ට් එක නම් මාරම රසයි. ආයිත් මොනවද කියන්න දෙයක් නැහැ. චිලි පේස්ට් එකත් එක්ක එනකොට ඒක සිංහල ආරි කොත්තුවක මාර මසයි යා. ආයි කියන්න දෙයක් නෑ. හොඳ ස්පයිසි. ආයි සුපිරියටම තියෙනවා. ඉතින් කියන්න ඕනේ මිස්ටර් කොත්තුවගේ කස්ටමර් සර්විස් එකත් ඇත්තටම හොඳයි. සුපිරියටම කස්ටමර් කෙනෙක් ආවම කතා කරන විදිය ඒ හැම දෙයක්ම හොඳයි. ආයි කියන්න දෙයක් නෑ. මම අද බෙවරේජස් ගත්තේ නෑ මොනවාක්වත්. නිකන් තුමා try කරලා බලන්න. අතරම සුපිරි. ආයි ඌයි කියන්නේ ඉතින් හොඳ සැරක් තියෙනවා. හොඳ ස්පයිසි. ඉතින් සිංහල ආරිය කොත්තුවක ඔන්න ඉතින් සැරට කන්න කැමති කට්ටිය ඉන්නවා නම් මිස්ටර් කොත්තුවකට ඇවිල්ලා සිංහල ආරිය කොත්තුවක try කරලා බලන්න. හොඳ ස්පයිසි. චිලි පේස්ට් එක හොඳයි. හැබැයි මම දැක්ක එකම අඩුව චිකන් මිස් කරලා නැහැ. චිකන් දාන්න නැත්නම් දන්නේ නැහැ සිංහල ආරිය කොත්තුවකට. මට චිකන් නම් සෙට් උන්නේ නැහැ. හොඳ රසක් තියෙනවා නැත්නම්. ආයි කියන්න දෙයක් නැහැ. එක්කෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්. දැන් ඔයාලත් මිස්ටර් කොත්තුවේට ආවොත් try කරලා බලන්න සිංහල ආරිය කොත්තුවේක සැරට කන්න කැමති කට්ටියට. එහෙනම් guys වීඩියෝ එක හොඳ නම් හැමෝටම මම share කරන්න, like කරන්න, comment එකකුත් දායන්න. තවත් කන බොන වීඩියෝස් ඔයාලා සජෙස්ට් කරන්න අනිවාර්යයෙන් ලක්ෂණයි මෙහෙට යන්න කියලා. මම ඒ පේජ් වලට යනවා. එහෙනම් අදට ගිහින් එන්න. බයි. ජය වේවා.